අයිබෝවන් දුවේ පුතේ. බැක්ටීරියා සම්බන්ධයෙන් ඔයාලට ගෙන ආපු පාඩම් මාලාවේ දෙවෙනි පාඩම තමයි අද මම අරගෙන ඉන්නේ. ඉතින් අපි පහුගිය දවස්වල කතා කර හිටියේ ප්‍රධාන වශයෙන් ශුද්‍රජීවීන් සම්බන්ධයෙන්. ඊට පස්සේ මම ශුද්‍රජීවීන්ගේ එක කොටසක් වන බැක්ටීරියා පිළිබඳව කතා කරන්න ආරම්භ කළා. ඉතින් මේ බැක්ටීරියා සම්බන්ධයෙන් මම අරගෙන ඉන්න පාඩම් මාලාවේ දෙවෙනි පාඩම. ඉතින් මේ කොටස ඔයාලගේ උසස් පෙළ විෂය නිර්දේශය සහ සුළු වශයෙන් ඔයාලගේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේත් අන්තර්ගත වෙනවා. ඉතින් මේ බැක්ටීරියා සම්බන්ධයෙන් තව එක වීඩියෝ එකක් තියෙනවා. ඒකත් නුදුරේදීම ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වගේ ඔයාලගේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශවල ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවට අදාළ වන තවත් පාඩම් ඒක O level වෙන්නත් පුළුවන්, A level වෙන්නත් පුළුවන්. තවත් වීඩියෝ ඉදිරියට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මිස් කරගන්න නැතුව ඒ වීඩියෝත් නරඹන්න. අපේ Be Smart with Science YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඔන්න ඔයාලට මතක් වෙනවා. හොඳයි. අපි එහෙනම් පාඩමට යමු. ඉතින් මම පොඩ්ඩක් හඳුන්වන්නම් කවුද මේ බැක්ටීරියා කියන්නේ කියලා අපහු. ඉතින් ජීවී කාණ්ඩ බෙදෙන රාජධානි පහෙන් පළමු වන රාජධානිය වෙන මොනරා රාජධානියට අයත් වන ප්‍රාග්න්‍යෂ්ටික ශෛලීය සංවිධානයක් ඇති ශුද්‍ර ජීවීන් විශේෂයක් තමයි බැක්ටීරියා කියන්නේ. ප්‍රාග්න්‍යෂ්ටික ශෛලීය සංවිධානයක් කියන්නේ දුවේ පුතේ මෙයාලගේ සංවිධානය වුණ හොඳට ව්‍යුහගත වුණු න්‍යෂ්ටියක් මෙයාලගේ අන්තර්ගත වෙන්නේ නැහැ. මෙයාලගේ අන්තර්ගත වෙන්නේ යාලගේ ජානමය තොරතුරු අරගෙන එන චක්‍රීය DNA අණුවක් පමණයි. එහෙම නැතුව අනිත් උසස් වංශිකයන්ගේ වගේ සංවිධානය වුණු හොඳ න්‍යෂ්ටියක් මෙයාලගේ දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙයාලට කියනවා මෙයාලා ප්‍රාග්න්‍යෂ්ටික ශෛලීය සංවිධානයක් තියෙන ශුද්‍රජීවී විශේෂයක් කියලා. ඉතින් මේ ශුද්‍රජීවීන් මේ බැක්ටීරියාවන් මුලින්ම නිරීක්ෂණය කරන්නේ නෙදර්ලන්ත විද්‍යාඥයෙකුට ඇන්ටන් වැන් ලීවන්හෝක් විසින්. ඉතින් ජීවත් වෙන ජීවීන්ගේ සංඛ්‍යාවන් ඒ කියන්නේ කොච්චර ජීවීන් සංඛ්‍යාවක් ඉන්නද අංකය අනුව ජීවීන් සංඛ්‍යාවේ අංකය අනුව මේ මිහිතලය මත ජීවත් වෙන විශාලතම සජීවී ජීවී කාණ්ඩය වෙන්නේ මෙන්න මේ බැක්ටීරියා කියන්නේ මේ මිහිතලේ වැඩිපුරම ජීවත් වෙන ජීවීන් කාණ්ඩය වෙන්නේ බැක්ටීරියා. හොඳයි. ඉතින් මේ බැක්ටීරියාවන් වලට ඕනම තැනක ඉන්න පුළුවන්. මිරිදිය, කරදිය හෝ භෞමික පරිසරයේ ඒක වියලි වෙන්නත් පුළුවන්, තෙතමනය සහිත පරිසරයක් වෙන්නත් පුළුවන්. මේ ඕනම තැනක මේ බැක්ටීරියාවන්ට ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම වායු පරිසරයේත් මෙයාලට නිදහස්ව චලනය වෙමින් ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි කියනවා වායුගෝලයේ පොළවේ සිට කිලෝමීටර් 6ක් පමණ ඉහළට යනකම් වායුගෝලයේ මෙයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව එයාලගේ ජීවය රැකගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වෙනත් ජීවීන් තුල සජීවී හෝ මල දේහයන් තුල වෙනත් ජීවීන්ගේ සජීවී හෝ මල දේහයන් තුල මෙයාලට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ශාක හෝ සතුන් තුල මෙයාලට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම සත්වයන්ගේ බහිස්රාවීය ද්‍රව්‍යවල මල පහ වගේ බහිස්රාවීය ද්‍රව්‍යවලත් මෙයාලට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන. ඉතින් හැම පරිසර පද්ධතියක් පාහේම අපිට බැක්ටීරියා දකින්න පුළුවන්. ඒ වගේම සමහර ජීවීන්ට ජීවත් වෙන්න අපහසු පරිසර අපි උදාහරණ විදිහට කියනවා නම් උණු දියුල්පත් හිම තට්ටු ගින කඳු එහෙමත් නැත්නම් පෙට්‍රල් ඩීසල් වගේ හයිඩ්‍රෝකාබන් ඇතුලේ මේ බැක්ටීරියාවන්ට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ නිසා අපි කියනවා මේ බැක්ටීරියාවන් කියන්නේ සාර්ව ව්‍යාප්තික ජීවීන් කාණ්ඩයක් කියලා. කියන්නේ මෙයාලට ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ බැක්ටීරියාවන් වලට ඕන පරිසර පද්ධතියක ජීවත් වෙන්න පුළුවන්කම තිබුණත් අපි කියනවා නිරෝගී සතුන්ගේ රුධිරය සහ පේශිවල අපිට මේ බැක්ටීරියා දැක ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. නිරෝගී පුද්ගලයෙකුගේ පේශිවල හෝ රුධිරයේ බැක්ටීරියා නැහැ. ඒක හොඳට මතක තියාගන්න. යම්කිසි සත්වයකගේ යම්කිසි ජීවී සත්වයකගේ රුධිරය හෝ පේශිවල
බැක්ටීරියාවන් ඉන්නවා නම් අපි කියනවා එයා රෝගී වෙලා කියලා. එයා නිරෝගී නෑ. එයාට යම්කිසි ව්‍යාධියක් එයාගේ ඇඟ ඇතුළට ඇතුළු වෙලා තියෙනවා. ඒ කියන්නේ එයා ලෙඩ වෙලා ඉන්නේ. ඒක තමයි අපි කියන්නේ බැක්ටීරියාවන්ට පුළුවන්කම තියෙනවා අපිව ලෙඩ කරන්න. හොඳයි. අපි ඊළඟට බලමු මෙයාලගේ ව්‍යුහය මොන වගේද කියලා. බැක්ටීරියාවන්ගේ දේහය දුවේ 0.1 මිලිමීටර් වලට වඩා කුඩයි. කියන්නේ මිලිමීටර් 0.1කට වඩා කුඩයි. ඒ නිසා අපිට මේ කට්ටිය පියවි ඇසින් නිරීක්ෂණය කරන්න බෑ. අපිට මේ කට්ටිය නිරීක්ෂණය කරන්න අන්වීක්ෂයක් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම මේ බැක්ටීරියන් ඒකසෛලික වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙයාලා ඝනාවාසී වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බැක්ටීරියාවන් කීප දෙනෙක් එකතු වෙලා ඝනාවාසයක් නිර්මාණය කරගෙන ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ මේ බැක්ටීරියාවන් ප්‍රාග්න්‍යෂ්ටිකයි. මෙයාලට සංවිධානය වුණු න්‍යෂ්ටියක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මෙයාලගේ පටලමේ ඉන්ද්‍රිකා නැහැ. ඒ කියන්නේ පටල වලින් සෑදුණු අපි කියන්නේ මයිටොකොන්ඩ්‍රියා වගේ පටල වලින් සෑදුණු ඉන්ද්‍රිකා රහිත දේහයක් තමයි මෙයාලට තියෙන්නේ. ඒ නිසා තමයි අපි මෙයාලා ප්‍රාග්න්‍යෂ්ටික වංශිකයන් විදිහට හඳුන්වන්නේ. ඒ වගේම මෙයා සතුව තියෙන ඉන්ද්‍රිකාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ 70S රයිබෝසෝම තමයි. ඒවත් සමහර බැක්ටීරියාවල මේ 70S රයිබෝසෝම අපිට දකින්න හම්බ වෙනවා. ඒ වගේම මෙයාලගේ න්‍යෂ්ටික ද්‍රව්‍ය විදිහට මං කියවා මෙයාලගේ සංවිධානය වුණු න්‍යෂ්ටියක් නැහැ. මෙයාලගේ තියෙන නිකම්ම න්‍යෂ්ටික ද්‍රව්‍යයක් විතරයි. අපි කියනවා චක්‍රීය DNA අණුවක් පමණයි මෙයාට තියෙන්නේ. ඒත් මේ DNA අණුව අපි කියනවා හිස්ටෝන් කියන ප්‍රෝටීනය රහිත චක්‍රීය DNA අණුවක් තියෙනවා. හැබැයි සමහර බැක්ටීරියාවල ප්ලාස්මා පටලයේ අපිට මීසෝසෝම දකින්න හම්බ වෙනවා. ඒ වගේම මෙයාලගේ සෛල බිත්තියේ සෙලියුලෝස් නැහැ. ඔයාලා දන්නවා අපි ශාක සෛලයක් ගත්තොත් සෛල බිත්තිය හැදලා තියෙන සෙලියුලෝස් වලින්. හැබැයි මෙයාලගේ සෙලියුලෝස් නැහැ. මෙයාලගේ තියෙන මියුරින් වලින් සෑදුණු සෛල බිත්තියක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඒ වගේම සමහර බැක්ටීරියාවල ආරක්ෂාවට මේ සෛල බිත්තියට පිටතින් පොලිසැකරයිඩ වලින් සැදුණු නානුමය ආවරණයක් අපිට දකින්න හම්බ වෙනවා. මේ ආවරණය තියෙන්නේ මේ බැක්ටීරියාවේ ආරක්ෂාව උදෙසා. ඒ වගේම මේ සමහර බැක්ටීරියා දුවේ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හැබැයි මේ බැක්ටීරියාවල ප්‍රභා සංශ්ලේෂණය කරාට ක්ලෝරොෆිල් A කියන වර්ණකය අන්තර්ගත වෙන්නේ නැහැ. මෙයාලා ක්ලෝරොෆිල් A දරන්නේ නැහැ. ඒ වෙනුවට මෙයාලා බැක්ටීරියෝ ක්ලෝරොෆිල් කියන වර්ණකය තමයි දරන්නේ. අපි දන්නවා ශාක සෛලවල ක්ලෝරොෆිල් A කියන වර්ණකය තියෙනවා. හැබැයි බැක්ටීරියාවල ක්ලෝරොෆිල් A කියන වර්ණකය නැහැ. ඒ වෙනුවට එයාලා දරන්නේ බැක්ටීරියෝ ක්ලෝරොෆිල් කියන වර්ණකය. ඒ වගේම මේ ඇතැම් බැක්ටීරියා වලට චලනය වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙයාලා චලනය වෙනුවෙන් මෙයාලා චලනය වීමේ හැකියාව ලබා දෙන්න සමහර බැක්ටීරියාවල කශිකාවක් සහ පිලයි පවතිනවා. ඒ වගේම සමහර බැක්ටීරියාවන් වල නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තියෙන දර්ශීය බැක්ටීරියාවක ව්‍යුහය මම අර කිව්වා වගේ මෙයාලට චලනය වීම උදව් කරන්න මෙන්න මේ විදිහට පුංචි කොට පිලයි සහ මේ වගේ දිගු කශිකාවක් තියෙනවා. මේකත් සියලුම බැක්ටීරියාවන් වලට නෑ. සමහර බැක්ටීරියාවන් වල චලනය වීමේ හැකියාවක් තියෙන බැක්ටීරියාවන් වලට මේ කොටස් දෙක තියෙනවා. ඒ වගේම මෙයාලා ප්‍රතිජීවකයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන්න. ඒ කියන්නේ ප්‍රතිජීවක හමුවේ නොනැසී මෙයාලව තියාගන්න මෙයාලගේ බැක්ටීරියා සෛලය ඇතුලේ මේ ප්ලාස්මිඩ අපිට දැක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මෙයාලගේ මම අර කීවා වගේ ඉන්ද්‍රිකාවක් විදියට තියෙන්නේ 70S රයිබෝසෝම්. මෙයාලගේ මේ ප්ලාස්මා පටලයේ තරලයේ ඇතුලේ තැන් වල අපිට 70S රයිබෝසෝම දකින්න පුළුවන්. මේ 70S රයිබෝසෝම මේ බැක්ටීරියාවේ ප්‍රෝටීන සංශ්ලේෂණයට උදව් කරනවා. ඒ වගේම මෙයාගේ මේ සෛල ප්ලාස්මයක් අපිට දකින්න ලැබෙනවා. මේ හැමදේම ගිලිලා පවතින්නේ මේ සෛල ප්ලාස්මය තුල. ඒ වගේම මෙයාලගේ සෛල බිත්තියක්, ප්ලාස්මා පටලයක් සහ එළියෙන් මම අර කියපු නානුමය
පොලිසැකරයිඩ් ආවරණයක් දකින්න ලැබෙනවා. මේ පොලිසැකරයිඩ් ආවරණය සමහර බැක්ටීරියාවල පමණයි තියෙන්නේ. ඒ වගේම මං කිව්වා මෙයාගේ සංවිධානය වුණු න්‍යෂ්ටියක් නෑ. මෙයාගේ මෙන්න මේ විදිහට නිකන් ලිහිල්ව තියෙන වක්‍රීය වුණ අ, චක්‍රයක් විදිහට හැදුණු DNA අණුවක් තියෙන. එතකොට මෙයාගේ මේ බැක්ටීරියාව සතු ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නේ මේ ලක්ෂණ තැන්පත් කරගෙන ඉන්නේ මෙන්න මේ චක්‍රීය DNA අණු. ඉතින් ඔයාලට විභාගයේදී දර්ශීය බැක්ටීරියාවක ව්‍යුහය අඳින්න ආවොත් ඔයාලට මෙන්න මේ විදිහට සරලව මේක ඇඳ ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. හොඳයි දියපුත. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු මේ බැක්ටීරියාවන් කොහොමද අපි එයාලාගේ ජීවත් වෙන පරිසර අනුව සහ එයාලගේ පෝෂණය අනුව සහ තවත් කාරණා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ විවිධ ආකාරවලට අපි මේ බැක්ටීරියා කොහොමද වර්ගීකරණය කරන්නේ කියලා. ඉතින් ඉදිරි වීඩියෝ එකේදී මම බැක්ටීරියා වර්ගීකරණය ගැන කතා කරන්න. ඒ වගේම ඉදිරියට ඔයාලගේ විද්‍යා දැනුම වැඩි දියුණු කරන්න මේ වගේ දිගු වීඩියෝ සහ ෂෝට් වීඩියෝ ඒ වගේම මගේ channel එක හරහා ක්විස් ලබා දෙනවා. ඉතින් මේ සියල්ලම එකතු කරගෙන ඔයාලගේ විද්‍යා දැනුම වැඩි දියුණු කරගන්න, ඔයාලගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග උසස් ලෙස ජය ගන්න මේ දේවල් උදව් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම මග නොහැර නරඹන්න අපේ Be Smart with Science YouTube නාලිකාව subscribe කරන්න කියලා බොහොම ආදරෙන් ඔයාලගෙන් ඉල්ලලා සිටිනවා. ඉතින් ඉදිරි වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ආයුබෝවන්.